බීපු මිනිහෙක් සිගරට් බොන බේබදු මිනිහෙක් ළඟින් යනවටවත් අපි නම් කැමති නෑ. බස් එකට ගොඩ වෙනවටත් කැමති නෑ. ඒ වගේ බොන මිනිහෙක් බැන්දාට පස්සේ අර කෙල්ල මුළු ජීවිත කාලෙම ඒකත් එක්ක එකට ඉන්න බෑයි. මොන දුකක්ද? බීලා විරි වෙලා ඉන්නේ ඒකට සිහි කල්පනාවක් නෑ. අර කෙල්ල මොට්ට මොකක් වෙයිද? ගම්වල මිනිස්සු බීලා වෙරි වෙලා එනකොට උන් හිතන්නේ ඔළුව තමයි ඉන කියලා සරම ඔළුවට ගන්නවනේ. සරම අඳින තැන දන්නේ. දඹදිව ගිහිල්ලා එකෙක් බීලා ඉන්දියන් කෑම දිනවනේ චපාති, ඉඩලි, ඔය වගේ තියෙන චපාති කියන්නේ රොටියක් වගේ එකක්. ඒ වගේ කෑම ගොඩක් තියෙනවා. එකේ බීලා පිඟන් ගොඩට අත දාලා ගත්ත චපාතියක්. දැන් චපාතියට බත් බෙදාගෙන කාලා චපාතිය හොදලා පිඟන් තිබුණා තියෙනවා. බොන මිනිහෙන් නම් එපා. චික් සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ලොකු සභාවක මිනිස්සු ගොඩක් ඉන්න සභාවක බීලා තමන්ගේ ගෑණි හොයාගන්න බැරුව වෙන ගෑනුගේ අතින් අල්ලනකොට එතන ඇවිස්සෙන කේස් වලින් ලැජ්ජයි. ලොකු සභාවක් ඉන්න තැනක බීපු මිනිහ කන විදිහ දැක්කම ලැජ්ජයි. මේ මගේ මිනිහා කියලා කියන්න පුළුවන්ද? බීමනාව කියන්නේ ඇහැලේ පොළ නඩු තීන්දුව, ඇහැලේ පොළ කුමාරි හාමිට රජතුමා බීලා ගත්ත තීරණයක්. රජුරෝ පස්සේ කිව්වනේ මං එහෙම නියෝගයක් කළේ නැහැ කියලා. සිංහල ජාතිය විනාශුනේ, රාජ්‍ය පරම්පරාව විනාශුනේ බීමනේ එන්නේ. බොන මිනිහෙක් හිටියොත් ඉවරයි. බොන එකකින් අත්හැර ගන්න බැරි නම් සරණ යන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේ සසරේවත් මත්ද්‍රව්‍යයක් අත්තරන්නේ. ඒ තමයි අපේ රහතන් වහන්සේලා. අපේ රහතන් වහන්සේලා සංඝ ගුණ ඊට පස්සේ ඇහුවා මොකද්ද මේ කාටවත් බැඳෙන්නේ නැහැ කියන්නේ.